Hello everyone. Today we are going to learn about what is the difference between everyday versus everyday. Everyday කියන්නේ සෑම දිනම දිනපතාම කියන එක. ඒ වගේම everyday කියන්නේ සාමාන්‍ය දෛනික නිතර සිදුවෙන දේවල් වලට. බැලු බැලමට එකම ආකාරයේ ශබ්ද වුණත් මෙහි අර්ථය අපි පාවිච්චි කරන විදිහ අනුව වෙනස් වෙනවා. everyday එක් වචනයක් ලෙස ගත්තාම මේක නාම පදයක් විස්තර කිරීමට යොදා ගන්න නාම විශේෂණයක්. ඒ කියන්නේ adjective එකක්. අපි සිංහල තේරුම දැන් දන්න නිසා සාමාන්‍ය දෛනික නිතර සිදුවෙන කියන අදහස දක්වීමට අපි මේ everyday කියන පදය පාවිච්චි කරනවා. විශේෂ දෙයක් නොවන සාමාන්‍ය දිනදා භාවිත කරන දේවල් හැඳින්වීමට අපි මේ පදය පාවිච්චි කරනවා. උදාහරණ කිහිපයක් අපි බලමු. She shared her everyday makeup routine online. I prefer wearing my everyday sunglasses instead of cool glasses. Even though he got the promotion, it hadn't changed his everyday life. මේ everyday කියන පදය අපි පාවිච්චි කරන්නේ නාම පදයකට පෙර. නාම පදයක් විස්තර කරන පදයක් තමයි නාම විශේෂණයක් කියන්නේ කියලා මම ඔයගලන්ට මෙතනදී මතක් කරනවා. everyday පද දෙකක් ලෙස ගත්තාම මෙම ක්‍රියාව සිදුවන වාර ගන්න frequency හැඟවීමට යොදා ගන්නවා. ඒ වගේම මේ පද දෙක adverbial phrase එකක්. සෑම දිනම දිනපතාම යන අර්ථය වගේම සෑම දිනකම each day යන අර්ථය දීමටත් වාක්‍යයක ක්‍රියාවක් සමග මේ වචන දෙක යොදා ගන්නවා. අපි උදාහරණ කිහිපයක් බලමු. I study English every day. She checks her email every day. He hits the gym every day. Thank you for joining us today. We'll see you with another video. Until next, take care.